ඒ හැටි සාමාන්‍ය සයිකොලොජි. එතකොට ඒ බෑග්ග්‍රවුන්ඩ් එක හදාගන්න නැතුව වෙන වෙන විකාර කරා කියලා මේ එයත් එක්ක ඉන්න ගමන් හිත හදාගන්න බැලුවා කියලා එහෙම වෙන්නේ නැහැ. එහෙම කරන්න බෑ. ඔයා ඔයාගේ හිතම රවට්ට ගන්නවා. ඒක තමයි ඇත්ත. තමන්ට වෙන්න ඕන දේ හරියට වෙන්නේ නැහැ. තමන්ගේ අවශ්‍යතාවය හරියට ඉෂ්ට වෙන්නේ නැහැ. වෙන්න ඕන දේ. ඒ කියන්නේ තමන්ට දෙලින් කටින් ජීවත් වෙලා හොඳ මිනිස්සෙක් විදිහට ඉස්සරහට ගිහිල්ලා මානසික සැනසීමෙන් ඉස්සරහට යන්න ඕනේ. ඒකනේ වෙන්න ඕන. ඒක වෙන්නේ නැහැ. ඇඩික්ෂන් එක තෘප්තිමත් කර කර ඉන්න පුළුවන්. ඒක තමයි වෙන්නේ. තමන් කෙලින් ඉන්න ඕනේ. තීරණයක් ගන්න එක තීරණයයි ගන්න ඕනේ හැරෙන්නේ නැති වෙන්නම. උඩින් පල්ලෙන් වැට උඩ ඉඳගෙන තීරණ ගත්තොත් එහෙම වෙන්නේ ඇඩික්ට් වෙලා ඉන්න නිසා ඔයා කොහොමත් වැටෙන්නේ අර නෙගටිව් පැත්තට තමයි. ඔයා කොහොමත් අර ඇඩික්ට් වෙලා ඉන්න පැත්තට අර ටොක්සික් මිනිස්සෙක් පැත්තට තමයි ඔයා ඇදලා යන්නේ. ඔයා දැඩිව එක රූල් එකකට එන්න ඕනේ මොන විදිහේ මතකයක් නාවත්. වෙන්න හරි නොවෙන්න හරි මම මේ ට්‍රැක් එකේ ඉන්නවා කියන එකට ඔයා ඇග්‍රි වෙන්න ඕනේ. හරිද? ටිකෙන් ටික මයින්ඩ් එක ප්‍රැක්ටිස් වෙලා අවසානයේ දෙයියනේ මම මේකෙන් අයිමුනේ මගේ හොඳට කියන තැනට මේ බහුතරයක් එනවා. මේක ෆලෝ කරනවා එනවා. ඉතින් එතනට ඇග්‍රි වෙන එක තමයි තියෙන්නේ. ෆලෝ කරන්නේ මොකද්ද? ඔයා ගයිඩ් කරන්නේ කවුද? ෆලෝ කරන්න ඕනේ ස්ටෙප්ස් මොනවද? මේක ඔයාගේ ස්ටෝරි කරනවා ඩිපෙන්ඩ් වෙන්න පුළුවන්. නමුත් මං කියන්නේ මේ පොදුවේ ගත්තට පස්සේ මේ වගේ බැඳීමකින් තමන්ට නොගැලපෙන බැඳීමකින් අයින් වෙන්න එකඟ වෙන්න ඕනේ කොහොමද කියන එක තමයි මම මේ කියන්නේ. ශනික සිතුවිලි වලට තමන්ට දේවල් කරගන්න එපා. තමන්ට ගැලවෙන්න බෑ කියලා හිතන්න එපා. සමහර විට ඔයාලට ෂුවර් නැතුව ඇති මට මේ මනුස්සයෙන් අයින් වෙන්න පුළුවන් වෙයිද? මට මේ අප්‍රසන්න එපා කරපු මානසිකත්වයෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද? මෙයා නැතුව මට ජීවිතයක් තියෙයිද? මට මේ මතක වලින් අයින් වෙන්න පුළුවන් වෙයිද? එහෙම හිතනව නේද? ෂුවර් නෑ. ඔයාලට ආවත් ෂුවර් නෑනේ රිකා වේද කියලා. මම ඔයාලට කියනවා ඔයා රිකා වෙනවා. ඔයා අද උතන්ට ආවේ කොහොමද කියලා දන්නේ නැහැ. ඔයා ඇඩික්ට් වුණේ කොහොමද කියලා දන්නේ නැහැ. සමහරට මුලදී ඔයා ඔච්චර දෙයක් වෙයි කියලා හිතන්නේ නැතුව ඇති. ඒ වගේම තමයි ඔයා රිකා වෙන්නේ කොහොමද කියන එකත් දන්නේ නැහැ. ඒකත් නොදැනීම තමයි වෙන්නේ. ඉතින් මේක මගේ විෂය. ඒ නිසා මම දන්න දේ අත්දකින්න දේ දෙයක් වෙන නිසා තමයි වෙනවා කියලා කියන්නේ. ඒක වෙනවද කියලා බලන්න, රිකා වෙච්ච මිනිස්සු ඉන්නවද කියලා බලන්න, ඕන විදිහකින් හොයලා බලන්න. ඉතින් ඔයාට මේ දේවල් තමයි මූලිකවම හිතන්න ඕනේ. නොකලපෙන බැඳීමක රැඳිලා ඉන්න කෙනෙක් නම් මම නන්දිමාල ත්‍රිසූරිය.